හලෝ කොහොමද ඔයාලට මගේ YouTube එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. මං ආසයි YouTube channel එකක් කරන්න. හිත හිටියේ ගොඩක් කල් ඉඳලා මට බැරුව ගියා. ඉතින් මේ අවුරුද්දේ මං හිතුවා YouTube channel එකක් පටන් ගන්නවා කියලා. ඔයාලම් මං උදේම නැගිටලා උදේම මූණ හොදලා මං ආවා. උදේම කිව්ව උදේම නෙමෙයි. දැන් වෙලාව 8 9 අතර මං හරි ආසයි ගෙදර තනියෙන් ඉන්න. තනියෙන් ඉන්න වෙලාවට නම් ඉතින් මාර නිදහසක් තියෙන්නේ ගෙදර ඉන්නකොට. නිදහසේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් අනිත් ඔක්කොමලා එන්නේ හවසට. ඉතින් එතකන් නිදහසේ ඔහේ ඉන්න තමයි තියෙන්නේ. දැන් මං හදන්නේ කොණ්ඩේ පීරගෙන උදේ වැඩ ටික කරගන්න. බලමු ඉතින් අද දවසේ මම මොනවද කරන්න කියලා. මගේ පළවෙනි වීඩියෝ එකේ හින්දා පොඩි අඩිපාඩු තියෙයි. බලමු නේද ඉතින්. මාත් එක්ක දිගටම ඉන්න. මම ওই බෝන්ස් දෙකක් කරා යන්නේ අපේ ගෙදර ගිරව් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙනාට කන්න දාන්න. මම කන්න දාන්න යනකොටත් අම්මා උදේ ඒ දෙනාට කන්න දාලා ගිහින් තිබ්බා. බලන්න බෝන්ස් දෙක දැම්මට පස්සේ ඒ දෙනා මරා ගන්නවා බෝන්චි දෙකට. පව් ඉතින්. ඊට පස්සේ මම මේ හදන්නේ කාමරේ පොඩක් අස් කරගන්න. හොඳටම හැඩි වෙලා තිබ්බේ. කාමරේ පොඩක් අස් කරලා මම රිදි ටික හොදන්නත් ඕනේ. එහෙනම් කාමරේ අස් කරලා එන්න ඉක්මනට. මේ හදන්න නම් හොදන් තියෙන රෙදි ටික ඔක්කොම මම එළියට ගන්නවා හොදන්න දාන්න. ඊට පස්සේ ඇවිල්ලා තමයි කාමරේ පොඩක් අතුවා ගත්තේ. මගේ කාමරේ එහෙම ලොකුවට ඉඩක් නෑ. මේක හදිස්සියෙන් හදපු කාමරයක්. පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් ඇඳයි මේසේ දැම්මහම මුළු කාමරේම පිරීලා. ඔය මම ලෑස්තිලා යන්න හදන්නේ පන්සල ගාවට. අම්මා එන්න කිව්වා කෝල් එකක් දීලා පන්සල ගාවට ඉක්මනට ඇවිත් යන්න එන්න කිව්වා. ඉතින් මම දැන් යන්න හදන්නේ එතනට. පොඩි දුරයි තියෙන්නේ. මේ ඉන්නේ අපේ දුඹුරු. එයා හෙන කෝලමක්. හරි ආසයි හුරතල් කරලා වඩා ගන්නවට. ඒ ඉතින් එහෙම කන්න බෑ. එයා හෙන මහ ලොකුයි. තමයි ඉන්නේ. සියබුලියකුත් කකා මම යනවා පන්සල ගාවට. අම්මා එන ගමන් ඉන්නේ කියලා කෝල් එකක් දුන්නා. ඉතින් මං ගෙදරින් පිටත් වුණා. අම්මයි පොඩි දුරක් තියෙනවා. මේ දවස්වල අවුව මාර සැරයි. ඔය උතන වෙලගාවි යන්නත් බෑ. පට්ට සැරයි. ඉස්තර නම් මේකේ කුඹුරු කරා. දැන් නම් කවුරුත් කරන්නේ නැහැ. දැන් ඒකේ කැලෑ වැවිලා එහි මෙහි දාලා තියෙන්නේ. ඔය උතන මං හයියෙන් දුවනවා. අම්මා කෝල් කරා පන්සල ගාවට ඇවිල්ලා ඉන්නේ ඉක්මනට එන්න කියලා. මං ඔහේ හිමීට ගියා. මං අන්තිමට දුවන්න වුණා. ඉතින් මම යනකොට තම්ම ඇවිල්ලා ටීවී එකට වෙලා බලාගෙන හිටියා. මගේ වැඩේ සීමලයක් කකා හැමතැනම ගියේ. දකින්න මනුස්ස හිතනදී මට විශ්සු කියලා. පස්සේ මම ওই වීඩියෝ ක්ලිප් ටික ගත්තේ අම්මත්. මේ නම් මං ගෙදර එන ගමන් අම්මා මාව මෙතනින්ම දැම්මා. ආය අවු යන්න ඕනේ නැහැ කියලා වීල් එකේ දාගෙන එයා එහෙමම ගියා ආයෙ වැඩට.
මට බත් එක්කුත් දීලා ගියා දවල්ට කන්න කියලා. ගෙදර ආවට පස්සේ මූණු චුට්ටක් මෙව්ව වෙලා වගේ මං ඉතින් අර කෝපි පැක් එක ගන්නවා. ඒ කෝපි පැක් එක ඇත්තට මාරම හොඳයි මූණට. දවසක් කියලා දවසක් වගේ මම ගන්නෙ. හැමදාම ගන්නෙත් නෑ. නැත්තම් මූණ වේලෙන්න ගන්නවා. ඒක ගෑවම මාරම මූණට අමුතු මේ එකක් එනවා. ඔය නම් මම මූණ හොදලා ඇවිල්ලා සනීපයි. හැබැයි ගොඩක් අවුල් සැරයි. සුදු වෙනා නේද? මාත් ඔක දැක්කේ YouTube එකේ. YouTube එකේ ගොඩක් අය කරලා තියෙනවා දැක්කා. ඉතින් මම දැන් දවස් 3ක් 4ක් විතර වෙනකම් කරනවා. දවසක් යා දවසක් කරන්නේ හැමදාම කරන්නේ. මොකද කෝපි වලට මූණ වේලෙන්න ගන්නවා. සුදුනේ. ඔය මං ගස්ලබු ගෙඩියක් කනවා. මං සාමාන්‍යයෙන් දවල්ට බත් කනවා අඩුයි. ඒකනේ මෙච්චර ලස්සනට මගේ ඇඟ තියෙන්නේ. මාරම කෙට්ටුයි. ඉතින් මගේ බව්ව ටිකක් ආවා. එයාලත් එක්ක කතා කර කර මම ගස්ලබු ගෙඩිය ඉතින් කෑවා. මං උදේ හොදපු රෙදි ටික වෙලිලා තිබ්බා. ඉතින් ඒ ටිකත් ගෙනල්ලා මං ඉක්මනට ඒ ටිකත් නැමුවා. ඒ ටිකත් නමලා කෝඩෙට දාලා මං දැන් හදන්නේ ඇඟ පොඩ්ඩක් හොද ගන්න මාර රස්නී. ඉතින් ඇඟ හොදන් එන්නම්. මං ඇඟ හොදන් එන්නම්. කොන්න උට්ට කරලා බැඳගෙන තමයි යන්න වෙන්නේ. මං ඇඟ හොදන් ආවා. දැන් තියෙන්නේ බත් ටිකක් ගන්න. බත් ටිකක් කනවා තේ ටික බොන එක තම්මට හිතා ගන්න බෑ. බලමු. අදට මම මේක මෙතනින් ඉවර කරනවා. ආයෙ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. බයි බයි.